ඉතිහාස පොතේ ලියන්න ඕන ලියන කට්ටිය. මේ හිපාටු ආණ්ඩුව හිතාගෙන ඉන්නේ මේ රට බේරගත්ත නායකයා විශේෂයෙන්ම එකට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා ප්‍රභාකරන් වැනි මිලිටියෙකු පරලෝ යාපු මහින්ද රාජපක්ෂට ආණ්ඩුව හිතනවා නම් මේක ඇතුළට ගෙනල්ලා රිද්දන්න පුළුවන් කියලා මහින්ද රාජපක්ෂ ගැන තව කියවන්න වෙනවා. මහින්ද රාජපක්ෂ කියන්නේ පුරාවෘත්තයක් වගේ මිනිසෙක්. ඒ නිසා ලංකා ඉතිහාසයේ යුද්ධ ඉවර කරපු නායකයෙක් හැටියට ඉතිහාස පොතේ ලියන්න ඕන ලියන කට්ටිය. ඒක නිසා මේ හිපාටු ආණ්ඩුව හිතාගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ උන්ට බයේ හැංගෙයි කියලා. ඒ කට්ටිය හිතුවා දින කල් දාගනි එහෙම නැත්නම් එන්න බෑ කියයි, ගෙදරට එන්න කියයි, ඒ වගේ නොඑක් දේවල් ඔළුවේ තියාගෙන හිටියා. හැබැයි මහින්ද රාජපක්ෂ කියන පුජ්‍යලයා පිළිබඳව කියවන්න කියලා කියන්නේ ඒකයි. එයා කිව්වේ Tamanට ආපු පළවෙනි මැසේජ් එකේදීම අනිත් පැත්තට එතුමා එනවා කියන්නේ එතුමා මේ රටේ වීරයෙක් කියන එක අපි දන්නවා. ඒ වගේම මිනිස්සු දන්නවා එතුමා වෙනුවෙන් මොකද්ද කළ යුත්තේ කියලා. ඒක නිසා තමයි මේ මිනිස්සු ඒක රාසි වෙන්නේ. මොකද එතුමාට ආදරේ මේ රටේ මිනිස්සු. හේතුව තමයි එතුමා මේ රටට කරපු සේවය. හයිවේස් හදලා, පාරවල් ටික හදලා, වරායවල් හදලා, ගුවන්තොටු පොළවල් හදලා මේ සේරම කළේ මෑත භාගයේ අපි දන්න නායකයා මහින්ද රාජපක්ෂ. ඒක නිසා යුද්ධය ඉවර කළා මේ රට යම්කිසි තත්වයකට ගෙනාව නම් ගෙනාවේ මහින්ද රාජපක්ෂ. ඒක නිසා එතුමාට දන්වන්න මේ ආණ්ඩුව උන්ගේ ගල්ලංගුරු වංචා ගැන මේ අල්ලස් කොමිසමේ කවදාවත් පරීක්ෂණයක් පටන් අරන්නේ නැහැ. උන්ගේ ඩොලර් මිලියන 2.5 ගැන තාම මේකේ පටන් අරන්නේ නැහැ. එතකොට කන්ටේනර් 323ක් පැන්නුවා තාම මේ අල්ලස් කොමිසමට ඒක පෙවුන්නේ නැහැ. එතකොට තැපැල් එකේ ඩොලර් ලක්ෂ 6ක් අවභාවිතා වෙලා තිනවා. ඒක තාම මේකට පෙවුන්නේ නැහැ. හැබැයි රට බේරගත්ත නායකයාට එරෙහිව මොකෙක් හරි මොනවා හරි කිව්වම ඒක විමර්ශනය කරන්න මාර හදිස්සියක් තියෙන්නේ. ඒක නිසා ඔය හදිස්සිය ඔහොම යම් මාත්‍යෝ ළඟදීම බලා ගන්න පුළුවන් මේ රට අපි නිදහස් කරගන්නේ කොහොමද කියලා.